ඔන්න ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයකට උත්තරයක් අරගෙන තමයි මම ආවේ. ඉතින් මේ දවස්වල මගේ වීඩියෝස් ෆොටෝස් දකින අය දන්නවා මමයි ක්‍රිෂානුයි මේ දවස්වල ඉන්නේ පිටරට. හරියටම කිව්වොත් දෝහ කටාවල. ඉතින් ගොඩක් කට්ටිය අපෙන් අහන එකම එක ප්‍රශ්නයයි කෝ කියාරා බබා. කියාරා නෑ. කියාරා ලංකාවේ. ඉතින් එයාව දාලා තමයි අපිට මේ ටුවර් එක එන්න උනේ. ඉතින් හැමෝම කියාරා ගැන අහන හින්දා හැමෝටම ප්‍රශ්නයක් තියෙන හින්දා එයා ගැන අප්ඩේට් එකක් දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. හරි. අපි දෝහා ආවා. ඉතින් දෝහා යන්න මේන් රීසන් එක තමයි ක්‍රිෂාන්ගේ කසින් ඉන්නේ. හිමාන්තා මගේ හොඳම යාළුවා ඉන්නේ දෝහාවල. ඉතින් ඒගොල්ලන්ගේ ගෙදරට තමයි අපි ආවේ. දවස් 10ක ටුවර් එකක් විදිහට තමයි අපි මේ ගමන ප්ලෑන් කරලා තිබ්බේ. ඉතින් මේක ලොකු කාලයක් තිස්සේ ප්ලෑන් කරපු ටුවර් එකක්. මමයි ක්‍රිෂානුයි කියාරා බබයි මගේ නංගී තමයි මේ ට්‍රිප් එක එන්න අපි ඔක්කොම රෙඩි කරලා තිබ්බේ. ඉතින් වෙච්ච දේ ගැන කිව්වොත් අපි හැමෝම වීසා ඇප්ලයි කරා. අපි හැමෝටම වීසා ඇප්‍රූව් වුණා. ඉතින් ඒක ඔක්කොම ප්‍රොසෙස් කරනකොට අන්තිමට කියාරාගේ වීසා එකේ පේමන්ට් එක දානකොට එතන ලින්ක් එක ඩවුන් වෙලා තිබ්බා. කියන්නේ සිස්ටම් එරර් එකක් ආවා. හැබැයි මේ සිස්ටම් එරර් එක අපිට රෙක්ටිෆයි කරගන්න විදිහක් තිබ්බේ නැහැ. මොකද මෙහි කටාවල රාමදාන් පටන් ගත්තා. ඊට පස්සේ හොලිඩේ සීසන් එක පටන් ගත්තා. ඒ ප්‍රශ්නත් එක්ක මෙහි කියන්නේ MOI කියලා. ඒ කියන්නේ මෙහි තියෙන ඒ වීසා ප්‍රොසෙස් කරන තැන වැඩ කරන කට්ටිය සම්පූර්ණයෙන්ම නිවාඩු. ඒ කියන්නේ මගේ ක්‍රිෂාන්ගේ අපේ නංගිගේ වීසා ඇප්‍රූව් වෙලා කියාරගේ වීසා එක approved but එයාගේ payment එක accept වෙලා නැති හින්දා එයාගේ visa එක pending තමයි තිබ්බේ. ඉතින් අපි එයාගේ visa එක වෙනුවෙන් දවස් ගාණක් මහන්සි වුණා. ඒ වෙනකොටත් අපි ඔක්කොගම ටිකට් බුක් කරලා මුළු ටුවර් එකම සම්පූර්ණයෙන්ම arrange කරලා හැමෝටම රිටර්න් ටිකට්ස් එයාලයින්ස් ඔක්කොම කන්ෆර්ම් කරලා තිබ්බේ. ඉතින් අපි හැමෝම අන්තිම මොහොතේ සෑහෙන්න try කරා කියාරව එක්කගෙන එන්න. හැබැයි එයාගේ වීසා එක ඇප්‍රූව් වුණේ නැහැ. ඉතින් ඒක හින්දා ඊට පස්සේ අපිට එක ඔප්ෂන්ස් ගොඩක් තිබ්බා. අපි හිතුවා 4 දෙනාම ට්‍රිප් එක යන්නේ නැහැ. කියාර නැතුව ට්‍රිප් එක යන්නේ නැහැ කියලා ෆස්ට් ඔප්ෂන් එක ආවා. ඊට පස්සේ අපේ නංගියෝ විතරක් එවනවා. මොකද එයාගේ ටිකට් එකයි වීසා එකයි ඕකේ හින්දා එයා විතරක් එවනවා කියලා ප්ලෑන් කරා. ඊට පස්සේ ක්‍රිෂාන් කිව්වා හරි නංගි විතරක් එවලා අපි ඔක්කොම ඉමු කියලා. ඔහොම ඉන්නකොට තමයි අපේ අම්මා කිව්වේ නෑ කමන්නේ ඕගොල්ලෝ 3 දෙනාම යන්න කියාර අපිත් එක්ක ඉඳී කියන එක. අන්න එවලේ තමයි එවලෙත් අපි කිව්වා බෑ කියාර නැතුව අපිට මේ ගමන යන්න බෑ. එයාව දාලා මේක කිසි වැඩක් නැහැ කියලා. හැබැයි අම්මලා කිව්වා මේ ගමන ගියත් කියාරට මහන්සි. එයාව බලාගන්න ගියාම ඔයාලටත් මහන්සි. කියාර කොහොමත් අපි කියන්නේ ක්‍රිෂානුයි මායි එළියට යනවා වීඩියෝස් වලට යනවා දුර යනවා. ඒකෙන්ද කියාර කොහොමත් RTCI එක්ක දවසම ගත කරලා තියෙනවා. ඒ දෙන්නත් එක්ක අපි නැතුව ආච්චිලාගේ ගෙදර නිදාගෙන තියෙනවා. ඉතින් ඒක හින්දා අම්මලා කිව්වා බය නැතුව කමන්නේ ඔයගොල්ලෝ ගිහිල්ලා එන්න දවස් 10යි යන්නේ. හදිස්සියවත් කියාර ඇඬුවොත් මාව ඇහුවොත් ආයි ඉක්මනට ලංකාවට කියන දවස් 2-3 ලංකාවට එන්න බලාගෙන රිටර්න් වෙන්න බලාගෙන ඔයගොල්ලෝ යන්න. අපි මේ වගේ පොඩි රිස්ක් එකක් අරන් බලමු කියලා. ඉතින් අන්න ඒ හින්දා තමයි හරි අවසාන මොහොත වෙනකම් කියාරව එක්කන්ගෙන අපි try කරා. කියාරගේ බෑග්ස් පවා ඔක්කොම රෙඩි කරලා පැක් කරලා අපි එයාපෝට් යනකොටත් මම කිව්වා හදිස්සියේ හරි මොනා හරි as a miracle අපිට කියාරගේ වීසා එක accept වුණත් අපි ගියාට පස්සේ ෆ්ලයිට් එකේ අපි බෝඩ් වෙනකන් අපිට ටයිම් එක තියෙනවා. ඒ ටිකේට හරි අපිට අග්ගල කියාරව ගන්න මේ බෑග් එක අරගෙන ඉක්මනට කටුනායක එන්න කියලා එහෙම පවා plans තියාගෙන හිටියා. but finally කියාරව accept වුණේ නැහැ. ඉතින් අපිට එන්න සිද්ධ වුණා. ගෙදර ඉඳන් කටුනායකට එනකම්ම මං අඬ ආවා. ෆ්ලයිට් එකෙත් මං ඇඬුවා. හැබැයි ලකීලි මගේ කෙල්ල කිසිම කරදරයක් කරන්නේ නැතුව ආච්චිලා සීයාත් එක්ක ඉන්නවා. ඉතින් එන්න කලින් මං එයාට හැමදේම ප්ලෑන් කළා. එයාට ටොයිස් අරන් දුන්නා එක જાති අලුත් ටොයිස්. එයාට වෙනස් එක්ස්පීරියන්ස් එකක් ලැබෙන විදිහට සෙල්ලම් කරන්න ෆ්‍රිජ් එක පුරවලා එයා කැමති රස කෑම එයාට දාලා දුන්නා. ඊට අමතරව කියාරව බලාගන්න මගේ මුළු ෆැමිලි එකම ඉන්නා. මගේ අම්මා තාත්තා ක්‍රිෂාන්ගේ අම්මා ඊට අමතරව මගේ කසින් නංගිලා මගේ දෑදෑයෝ මගේ ආච්චිලා සීයලා කියාරව බලාගන්න මුළු ෆැමිලි එකක්ම ඉන්නවා. ඉතින් ඒක හින්දා ඇත්තටම කියාරට ගානක්වත් නැහැ. අම්මයි තාත්තයි නැහැ කියලා එයාට එක දශමයක්වත් දුගන්නම් මට පේන්නේ නැහැ. එයාට හැම මොහොතෙම කරන්න මොකක් හරි වැඩක් තියෙනවා. මේ දවස්වල එයාත් අවුරුදු සමරන්න දවස් 2ක් බෙන්තර තියෙන හොටෙල් එකක ට්‍රිප් එකක් ගිහිල්ලා මගේ ෆැමිලි එකේ කට්ටියත් එක්ක ඉතින් එයා එතන ස්විම් කරනවා බීච් යනවා යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා වැඩ ගොඩ. ඉතින්
එහෙ කියාර සතුටෙන් ඉන්නවා මෙහෙ අපි කට්ටිය සතුටෙන් ඉන්නවා. මොකද කියාර මෙහෙ එක්කන් ආවනම් මට පොඩ්ඩක් අමාරුයි මෙහෙ වෙදර් කන්ඩිෂන් එක දරා ගන්න අමාරුයි. එතකොට අපි මේ කරන ඇක්ටිවිටිස් එක එයාට ටයර්ඩ් වෙනවා. කැම බිම ගැන පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ වෙච්ච විදිහට අනුව කියාරත් එහෙට වෙලා හරිම සතුටෙන් හරිම සනීපෙන් මාර ඇටෙන්ෂන් එකක් එක්ක ඉන්නවා. ඉතින් මේ දවස් 10 අපිත් හරිම ආසාවෙන් හරිම විනෝදයෙන් හරිම සැහැල්ලුවෙන් ඉන්නවා. ළමෙක් නෑ වගේ අලුත බඳපු කපල් එකක් වගේ නිදහසේ ඉන්නවා. හරි. ඉතින් කියාර ගැන මගෙන් WhatsApp කරලා Messenger එකෙන් කමෙන්ට්ස් වලින් අහන හැමෝටම ඔන්න කියාර ගැන අප්ඩේට් එකක් දුන්නා. ඉතින් ගොඩක් අම්මලා මගෙන් කියන්නේ මෙසේජ් කරලා මං කිව්ව කට්ටිය ගොඩක් අහනවා අනේ කොහොමද බබාව දාලා දවස් 10ක් අම්මා රට ඉන්නේ. එයා කොහොමද ඒකට ඇඩ්ජස්ට් වුනේ ඒ දේවල්. ඉතින් මම අර කිව්ව විදිහට මේක එයාව එකපාරම අපි මේ විදිහට දාලා දුරස් වුණා නෙමෙයි. එයාලා දැන් අවුරුදු 1කමාරක් වෙනවා. ඉතින් ටිකෙන් ටික අපේ බිස්නස් එක්ක ඒ කියන්නේ අපේ තියෙන වැඩත් එක්ක අපි කොහොමත් එයාව ආච්චිලා ගාව දාලා ඒගොල්ලෝ ගාව පුරුදු කරලා තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් සතියේ දවස් 7න් දවස් 3-4ක් විතර එයා අනිවාර්යයෙන්ම ආච්චි සීයයි එක්ක කාලය ගත කරනවා. එයා එළියට යනවා, ඒගොල්ලොත් එක්ක ඉන්නවා. ඒක හින්දා එයාට පොඩ්ඩක් අර අනිත් කට්ටියත් එක්ක හොඳට මූව් වෙලා පුරුදුයි. ඊට අමතරව එයාට මම වෙනම කෑම හදලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔය බෙරිබත් එහෙම නැහැ. අපි කන විදිහට එයා කන්නේ. ඉතින් එතකොට කෑම බීම් වල ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව මම කලින් කිව්වා වගේ අර මම නැති අඩුව දැනෙන්න එයාට තියලා නැහැ. එයාට අලුත් ටොයිස් තියෙනවා. ඇති තරම් එයාට කැම ජාති තියෙනවා. එයාට ඉන්වෝල්ව් වෙන්න එයාට හැමතිස්සෙම මොකක් හරි ඇක්ටිවිටි එකක් තියෙනවා. ගෙදර කට්ටියත් එක්ක එක එක තැන් වල යනවා, බීච් යනවා, ට්‍රිප්ස් යනවා, පන්සල් යනවා. ඉතින් ඒ දේවල් එක්ක එයා හැම දෙයකටම ඇඩ්ජස්ට් වෙලා ඉන්නේ. මට තිබ්බ එකම බය රෑ නිදා ගන්නකොට මෙයා මාව හොයයි කියලා. ඉතින් එයා දැන් කිරි බොන්නේ නැහනේ. මම එයාගේ නිදා ගන්නකොට හැමදාම මගෙත් එක්ක නිදා ගන්න. හැබැයි දැන් මම නැති වෙලාවෙත් එයා ළඟ ඉන්න එක්කෙනෙක්ට තුරුල් වෙලා ඒ විදිහට නිදා ගන්නවා. ඉතින් ඇත්තටම මට ඕන උනේ රට ආවම පස්සේ යාගෙන් වෙන්න නෙමෙයි. මම හැමතිස්සෙම කල්පනා කරේ හදිස්සියේ මං අසනීපයක් වුණොත්, හදිස්සියේ මට කරදරයක් වුණොත් මගේ ළමයාට මම නැතුව ඉන්න පුරුදු වෙලා තියෙන්න ඕනේ කියන එක. ඉතින් ඒක තමයි පළවෙනි පාරම අපි දෙන්න ක්‍රිෂානුයි අපේ ගෙදර ඉන්නකොට කියාරව එක දවසක් රෑ ආච්චි සීයයි ගාව තියලා රෑ නිකන් පුරුදු කරලා අපි කලින් බලලා තියෙනවා මෙයා කොහොමද ඒ වගේ සිටුේෂන් එකක් හැන්ඩල් කරන්න කියන එක. ඉතින් ඇත්තටම ඒ දේවල් පුරුදු කරලා තියෙන්න ඕනේ. මේ වගේ ට්‍රිප් එකක් එන්න ටුවර් එකක් එන්න නෙමෙයි. අපි දන්නේ ජීවිතේ අපිට මොනවා වේද කොයි જાතිය කරදර අපිට සිද්ධ වේද කියලා. ඉතින් ඒක හින්දා ළමයිව පුළුවන් තරම් අපි ගාව තියාගෙන බලා ගන්න ඕනේ. මං කියන පරිදියට ගන්න එපා. හැබැයි ඕනම සිටුේෂන් එකකට පුරුදු වෙන ආකාරයට ළමෙක්ව හදලා තිබ්බහම ඒකෙන් මේ ළමයාටත් ලොකු පහසුවක් වෙනවා, අපිටත් ලොකු පහසුවක් වෙනවා. ඉතින් මගෙන් කමෙන්ට් දාලා අහන අම්මලට මම කියන්න තියෙන්නේ ඔන්න ඔය විදිහට තමයි මම කියාරව ලංකාවේ තියලා දවස් 10ක් මේ විදිහට කටාවල ඉන්න මගේ මේ ෂෙඩියුල් එක හදාගත්තේ. අන්තිම මොහොත වෙනකන් try කරා එක්කන් එන බැරි වුණා. ඉතින් අපිට වෙච්ච දෙයට ඇඩ්ජස්ට් වෙන්න සිද්ධ වුණා. ඉතින් මෙන්න මේ වීඩියෝ එකම මම අවස්ථාවක් කරගන්නවා ස්පෙෂලි මගේ අම්මටයි තාත්තටයි ක්‍රිෂාන්ගේ අම්මටයි ස්පෙෂලි ස්තුතිවන්ත වෙන්න. ඒ තුන් දෙනා නැත්තම් මන් දන්නේ නැහැ මගේ ක්‍රිෂාන්ගේ ජීවිතේ කොයි විදිහට උඩු යටිකුරු වෙයිද කියන එක. මොකද අපේ ජීවිතේ කියාරව බලා ගන්න එකට ඒගොල්ලන්ගෙන් හම්බෙන සපෝට් එක ගැන කියන්න වචන නැහැ. එක කෝල් එකක් දීලා අම්මේ අපිට මෙහෙම වීඩියෝ එකක් තියෙනවා හෙට එන්න පුළුවන්ද කියාරව බලා ගන්න පුළුවන්ද නැත්තම් කියාරව ඔයගොල්ලන්ගේ ගෙදරට ගෙනත් දෙන්නද කියලා අහන්න විතරයි ඕනේ. ආච්චි සීයයි හරිම ආදරෙන් හරිම ආසාවෙන් මගේ ළමයාව බලා ගන්නවා. අපි බලා ගන්නවටත් වඩා හොඳට පරිස්සමෙන් ආදරෙන් මහාර විදිහට බලා ගන්නවා. ඉතින් ඒක තමයිනේ ආච්චිට සීල කියලා කියන්නේ. ඒ ආදරේ වචන වලට පෙරලන්න බෑ. ඉතින් ඇත්තටම මගේ අම්මයි තාත්තයි හිටියේ නැත්තම් ස්පෙෂලි අපිට මේ ගමන එන්න වෙන්නේ නැහැ. මොකද ක්‍රිෂාන්ගේ අම්මා ටිකක් වයසයි එයා ගාව තනියෙන් කියාරව දාලා ඉන්න බෑ. ඉතින් මගේ අම්මයි තාත්තයි හයියට ඉන්න හින්දා ඒගොල්ලෝ ඒ වගකීම ගන්න හින්දා තමයි මට මගේ දරුවව දාලා ඇවිල්ලා පොඩ්ඩක්වත් බය වෙන්නේ නැතුව හිතේ සතුටින් මෙන්න මේ විදිහට ඉන්න පුළුවන්. ඉතින් අම්මටයි තාත්තටයි පින්. ඊට අමතරව
මගේ ඉමීඩියට් ළඟම ඉන්න නෑයෝ මගේ කසින්ලා හැමෝම කියාරාව පරිස්සමෙන් ඇහැක් වගේ බලාගන්නවා. ඉතින් මං වීඩියෝ කෝල් වලින් යාව බලනකොට එයාට මගෙත් එක්ක කතා කරන්නවත් උවමනාවක් නෑ. ඒ තරමට එයා බිසි. එයාට එහෙට දුවන්න තියෙනවා මෙහෙට දුවන්න තියෙනවා වැඩ පුංචිලත් එක්ක. එයා සෑහෙන්න ෆුල් ජොලියේ ඉන්නේ. ඉතින් ඒ විදිහට බලාගන්න ඒ හැමෝම එකතු වෙලා කරන කැපවීම හින්දා තමයි ඔන්න මම මේ දවස් 10ක් මේ රටේ ඉඳලා මේ විදිහට රටේ ලස්සන බලලා එන්ජොයි කරලා යන්නේ. එහෙමනම් මේ අලුත් අවුරුද්දේ කියාරව ලංකාවේ තියලා අවුරුදු සමරන්න අපි දෝහා ආවේ ඇයි කියන එක තමයි මම මේ වීඩියෝ එකෙන් කරේ. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලලා අපේ channel එකේ තව ඉස්සරහට මම vlogs කීපයක් අරන් එනවා. අපි කටාවල කොහොමද දවස් ගෙව්වේ, අපි මොනවද කළේ, ඒ දේවල් විස්තර. ඉතින් ඔයගලන්ට පුළුවන් අපේ ක්‍රිෂන් හංසලස් YouTube channel එක වගේම අපේ TikTok එකත් follow කරගෙන යන්න. එහෙම නැත්නම් වීඩියෝ එකක් අරගෙන හංස ඉක්මනටම ඔයාලව හම්බෙන්න එන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.